කඩාගෙන මෙහෙම එළියට යනකම් පිරිත් කී කියා ඉන්න තමයි කියන්නේ නේ. මේ අගට දාගන්න ඕනේ. මේකත් එක්ක දැන් මේ සිදුවීම් පෙළ එකවෙනි වතාවත් නෙමෙයිනේ. මහර සිදු වුණා, වැලිකඩ සිදු වුණා, අඟුඩපල Hi guys, ඔන්න අද සුපුරුදු පරිදි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා. ඉතින් ඇත්තටම මේ බිංගම බන්ධනාගාරිකයේ වාචකයත් එක්ක රට වෙනමම මානයකට සමහර කාලකන්ණි ඇදලා ගන්න හදනවා. මොකද මේක තුලින් හරි කමන්නේ බලය ලැබෙනවා නම් මේ ජනතාවගේ මේ මලමිනි උඩින් හරි කමන්නේ ඒ පිරිසට අවශ්‍ය යන්නේ ඒක. කෙසේ වෙතත් ඒව දැන් මේ මොහොතේදී කතා කරලා තේරුම් නැහැ. අපි මේ කතා කරන්න යන්නේ ඇත්තටම මේ සිරකරුවෝද මිනිස්සුයෝද කියන එකට ගැළපෙන දෙයක්ද මේ. මුන් ඇත්තටම සිරකරුවෝ මිනිස්සුයෝද නෑ අපිට නම් තේරෙන්නේ නරුමයෝ විදිහට. ඒකට හේතුව තමයි මෙච්චර මේ විදිහට තුච්ච විදිහට මේ නිලධාරීන්ට පාර දීලා ඝාතනය කරලා නිර්වත් කළා. මේක මහා පුදුමාකාර ඛේද වාචකයක්. ඉතිහාසයේ සිදුවුණු මහා අමුතුම ඛේද වාචකයක්. දැන් මේ විදිහට නිලධාරීන් 6 දෙනෙක් හෝ 7 දෙනෙක් මෙහෙම අවසන් ගමන් යවලා තියෙනවා. උදේ කෑම දෙන්න ගිය මිනිස්සුයෝ මේ විදිහට මේ ආකාරයට එහෙම යවනවා කියන්නේ. ඉතින් ඇත්තට මේකත් එක්ක මම අර thumbnail එකේ දාලා තියෙන ෆොටෝ එකක්. ඒ අර නිලධාරියා සම්බන්ධයෙන්. මේ නිලධාරියා ගැන සමහර කට්ටිය විවේචනය කරලා තිබ්බා. මම අන්න ඒකත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න හිතුවේ පැහැදිලිවම. මොකද මේ මොහොතේදී රැඳවියන් දොරවල් කඩාගෙන යකඩ දොරවල් කඩාගෙන හැම දෙයක්ම කරගෙන අවසාන දොර ගාවට ඇවිල්ලා. එතකොට ඒ ඇවිල්ලා හිතමු අපි සමහර අවස්ථාවන් වලදී මේ මෙතන ඉන්නේ දැන් හොඳම පොරවල් කියනවනේ. මුන් එළියේ හිටියත් පුදුම වදයක් දුන්නේ ජනතාවට. ඇතුලේ ගිහිල්ලා මේ විදියට වදයන් දුන්නේ. එතකොට මේකත් එක්ක අවසාන දොර ගාවට ආවට පස්සේ මෙතන එළියේ ඉඳගෙන කට්ටියට පිරිත් කියන්නද කියන්නේ. එතකොට එළියේ ඉන්න ආරක්ෂක නිලධාරීන්ට මේව කඩාගෙන දොරවල් කඩාගෙන මෙහෙම එළියට යනකම් පිරිත් කියා ඉන්න තමයි කියන්නේ නේ. මෙතනදී ගන්න පුළුවන් දැන් සමහර කට්ටිය කියන අවම බලය පාවිච්චි කරන්න කකුල් වලට මෙතන කකුල් බල තියන්නද මොකද්ද කරන්නේ මෙලෝදයක් පේන්නේ නැහැ. මුන් මේ ළඟටම ඇවිල්ලා කඩාන බිඳගෙන නිලධාරීන් ඝාතනය කරලා උදේ කෑම එක දෙන්න ගියපු නිලධාරීන් තමන්ගේම සහෝදර නිලධාරීන් ආපහු ආවේ මේ කියන්නේ පණ නැතුව මරලා. ඉතින් එතකොට එහෙම නරුමෙන් පිරිසක්ට මොකද්ද කරන්න කියන්නේ? මේක බේරගන්න. මේ විදියට බේරගන්න මේ නිලධාරියා හිටියේ නැත්තම් අපි මේ උඩ ෆොටෝ එක දාලා තියෙන thumbnail එකේ තිබ්බ ෆොටෝ එක ඒ නිලධාරියා හිටියේ නැත්තම් මේක ලොකු විනාශකින් කෙලවර වෙන්නේ. විශාල විනාශකින් කෙලවර වෙන්න තිබුණු දෙයක් තමයි මේ නිලධාරියා බේරගත්තේ මේ විදියට. එතනින් තමයි මේ රැඳවියන්ගෙන මේ නරුමයන් මේක අතහැරලා දාලා පයින්ද ගත්තේ. මේක අතහැරලා දාලා දුවන්න ගත්තේ. එහෙම නැත්තම් මුන් අවසාන දොර ලී දොර ගාවට ඇවිල්ලා මේක විනාඩියක් ගියා නම් කඩලා සුනිසුරු කරනවා. ඒව කඩලා සුනිසුරු කරා නම් ලොකු විනාශයක් වෙනවා. මොකද 1000ක් විතර එකපාර මේ දොරවල් වලින් එළියට එද්දි මොකද්ද වෙන්නේ? එතකොට කන්ට්‍රෝල් කරගන්න බැරි වෙනවා කිසිම කෙනෙක්ට. ඒ මදිවට එළියේ හිටියා මෝන්ගේ පිරිස්. එළියේ හිටියා සම්පූර්ණයෙන්ම මෝන්ගේ පිරිස්. සමහර කට්ටිය කියන මගේ පුතාලා දෙන්නම ඇතුලේ, මගේ මහත්තයාත් මෙතන ඇතුලේ ඉන්නේ. ඒ කියන්නේ මුළු පවුලම ඇතුලේ. ආන්න තිබුණේ ඔබතුමිය විතරක් මොකද එළියේ කරන්නේ කියලා. ඇතුළට ගිහිල්ලක් දන්නේ ආවේ. කියන්න බෑ. ඒ වාගේ නරුම පවුල් කරන්න දෙයක් නැහැ. මේ වචන පාවිච්චි කරාට ඒක කරන්න වෙනවා. මොකද මෙච්චර මේ නිලධාරීන්ට මේ කරපු අපරාධයත් එක්ක මුන්ට ඇත්තටම අර සිරකරුවෝද මිනිස්සුද කියන එකට මම ඒකයි කිව්වේ. අර මම කියපු වචනේ අගට දාගන්න ඕනේ. මේකත් එක්ක දැන් මේ සිදුවීම් පෙළ එක මම අර දැන් සමහර කට්ටිය කියනවානේ චෝදනා කරානේ මේ නිලධාරියා කොහොමද එහෙම තියන්නේ? කොහොමද එහෙම නැතුව මේවා විසඳන්න බැයිද? ඒක තමයි. එතන ගිහින් කරන්න තිබුණේ එකම දේ පිරිත් කියන එක. පිරිත් කිව්වට පස්සේ අරුන් අනේ වැඳගෙන අහගෙන ඉදී. ඒ වාගේ නරුමයෝ මුන් ඇත්තටම මේ රටක තියන්න වටිනේ උන් නෙමෙයි. එතකොට මෙච්චර මෙහෙම මම අර ඉස්සල්ලා මේ ප්‍රෝග්‍රෑම් එක කරා මූව දාන්න ඕනි දූපත් වලට ගෙනහිල්ලා. වෙන මේක විසඳන්න ක්‍රමයක් නැහැ. මේකත් එක්ක බොහොම ඒ කියන්නේ බොහොම දෙනෙක් ඇත්තටම කනගාටුවෙන් ඉන්නේ මෙච්චර නරුම වැඩක්. Tamanට කෑම දෙන්න ආව නිලධාරීන්ට මෙච්චර නරුම වැඩක් මුන්ට කරන්න පුළුවන්. ඒ තරමට තිරසන්න වුණාද? ඉතින් ඒකත් එක්ක බලද්දි මේ රටේ ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ මේ සිස්ටම් වෙනස් කළ යුතුයි. උන්ට මෙහෙම දඟලන්න දැන් මේක පළවෙනි වතාවක් නෙමෙයිනේ. මහර සිදු වුණා, වැලිකඩ සිදු වුණා, අඟුඩපල ඔය හැම තැනම සමහර තැන් මුන් මරා ගන්නවා ඇතුලේ. මුන් මුලින්ම කරන්නේ ඒක. මුන් මුලින්ම කරන්නේ ඇතුලේ දෙගොල්ලක් මරා ගන්න. ඊට පස්සේ නිලධාරීන් එතෙන්ට යද්දි නිලධාරීන්ට ගහනවා, ඔය දේවල් කරනවා, මුන් පයින් හදනවා. මුන්ගේ මේන් පොයින්ට් එක ඒකනේ. මුන්ගේ මේන් පොයින්ට් එක ඒක. දැන් ඒක කරගන්න අවසාන දොර ගාවටත් ඇවිල්ලා. යකඩ දොර ගාවට දොරක් කඩාගෙන අවසාන දොර ගාවටත් ඇවිල්ලා. දැනට ඇස්තමේන්තු කරලා තියෙනවා මේකේ පාඩුව කෝටි 12කට වැඩිලු.
ඒ කියන්නේ මුන් මේ විනාශ කරලා තියෙන බඩු භාණ්ඩ වල පාඩුව කෝටි 12කට වැඩි. හැබැයි මිල කරන්න පුළුවන්, දැස්තමේන්තු කරන්න පුළුවන් තරම් නිලධාරීන්ගේ ජීවිතවල වටිනාකම බෑ. ඒවා කවමදාකවත් ඒ විදිහට මිල කරන්න බැරි දේවල්. ඉතින් ඔන්න ඕක තමයි ඇත්ත කතාව. ඔබගේ අදහස මොකද්ද මේ සම්බන්ධයෙන්? මේ නිලධාරියා ගත්ත තීරණේ හරිද වැරදිද මේ මොහොතේදී? අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකකින් දාගෙන යන්න. ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන් යන්න කියලා. ජයෙන් ජය.